Welcome viewers. June 16 Ohio USA. වෙලාව උදේ 9ට විතර ඇති. 32ක් වයස ඇති ක්‍රිස්ටේල් තමන්ගේ අවුරුද්දක් වයස ඇති ජර්ලින් නැමැති දරුවාව නිදි කරවලා ළඟ තියෙන කඩේට එළවලු ගන්න යනවා. පැය භාගයකට පසු ගෙදර එන ක්‍රිස්ටේල් දන්නේ නෑ එයාට ලොකු විනාශයකට මුහුණ දෙන්න වෙලා කියලා. මේ වගේ දවසකට ක්‍රිස්ටේල් විතරක් නෙමේ වෙන කිසිම අම්මා කෙනෙක් මුහුණ දෙන්න හොඳ නෑ. ගෙදර ආපු ක්‍රිස්ටේල් ගෙනාපු එළවලු මේසෙන් තියලා තමන්ගේ හුරතල් දරු පැටියා ඇහැරිලාද කියලා බලන්න තොටිල්ල ළඟට යනවා. හැමදාම තමන්ගේ දරුවා දිහා ආදරෙන් බලන ඒ ඇස් දෙක අද බයෙන් පිරීලා. බයට ඇයගේ ඇඟ වෙවුලන්න ගන්නවා. ඒ ඇයි නම් ක්‍රිස්ටල් දැක්කේ හුස්මක්වත් නැතුව ඉන්න දරු පැටියව. ඒ දරුවට මොනාද වුනේ කියන ලොවක් කම්පා කළ වෛරල් කේස් එකක් ගැන තමා අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙලා මේ අභිරහස විසඳන්න ලෑස්තිද? ඔයාලා බලන් ඉන්නේ මදු ඩිකෝඩ්ස්. මම ඔයාලගේ මදු. එන්න විසඳමු. දරුවා ඉන්න විදිහ දැකලා බය වුණ ක්‍රිස්ටේල් දරු පැටියා හුස්ම ගන්නවද කියලා බලනවා. ඒ දරුවාගේ කිසිම හුස්ම ගැනීමක්වත් සෙලවීමක්වත් නැති බව දැනගත් ක්‍රිස්ටේල් බය වෙලා හොඳටම අඬනවා. මොකද්ද කරන්න කියලා දන්නේ නැති ක්‍රිස්ටේල් බය වෙලා 911 එකට කෝල් කරනවා. මේක ඉතා සීරියස් දෙයක් කියලා දැනගත්ත ඒගොල්ලෝ ඉක්මනින්ම එතනට ඇම්බියුලන්ස් එකක් එවනවා. ඒකෙන් ආපු පැරමෙඩිස්ලා ඉක්මනින් දරුවව චෙක් කරලා බලලා දැනටමත් දරුවා මිය ගිහින් බව ක්‍රිස්ටේල් දැනුවත් කරනවා. පසුව එතනට පොලිසිය එනවා. ගෙදරට කවුරු හරි ආවද එන දරුවා මොනා හරි කෑවද කියලා ක්‍රිස්ටේල්ගෙන් විමර්ශන කරනවා. තම දරුවා වන ජේලින් ආහාර ප්‍රතික්ෂේප කරන බවත් වමනය කරන බවත් ක්‍රිස්ටේල් පොලිසියට කියනවා. ගෙදරට කවුරු හරි හොරෙන් ඇතුල් වෙලාද කියලා දැනගන්න පොලිසිය CCTV චෙක් කරනවා. ඒත් එහෙම නැති නිසා තවදුරටත් විස්තර කියන්න කියලා ක්‍රිස්ටේල්ට ඒගොල්ලෝ කියනවා. ජෙයිලින් පිළිබඳව විස්තර තවත් ක්‍රිස්ටේල් කියනවා. පොලිසියට ක්‍රිස්ටේල් ගැන සැක හිතෙනවා. ඒ ක්‍රිස්ටේල් එම සිද්ධිය ගැන කියපු විදිහ නිසායි. එතකොට තමා පොලිසියට ක්‍රිස්ටේල් ගැන සැක හිතෙන්නේ. ක්‍රිස්ටේල් එහෙම පොලිසියත් එක්ක කතා කරපු වීඩියෝ එක ඔයාලම බලන්නකෝ. Could I have your name, please? Yes, Crystal. K-I-I-S-T-E-L. What is the child's name? Jailyn, Jailyn. And my last name the same. Candelaria. Okay. Jailyn Candelaria. මේක බැලුවොත් ඔයාලටම තේරෙනවා ඇති ක්‍රිස්ටේල් හරියට අල්ලපු ගෙදර වෙච්ච දෙයක් පොලිසියට කියනවා වගේ කිසිම දුකක් නැතුව සාමාන්‍යයෙන් කියන විදිහ.
ක්‍රිස්ටේල් ගැන සැක හිතුණු පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නවා. ඇයව අත්අඩංගුවට ගන්න හේතුව ඇය කතා කරපු විදිහ විතරක්ම නෙවෙයි. ඒ ක්‍රිස්ටේල්ට විරුද්ධව ලැබුණු තවත් සාක්ෂියක් නිසායි. ඒ සාක්ෂිය තිබ්බේ එයාගේ CCTV ෆුටේජ් වල. ඒක දැක්ක පොලිසිය පවා කම්පා වෙලා ගියා. ක්‍රිස්ටේල් ළඟ තියෙන කඩේකට ගියා කියලා කිව්වා නේද? එයා ගිය එක ඇත්ත තමයි. ඒ ගියේ ළඟ තිබ්බ කඩේකට නම් නෙවෙයි. කිලෝමීටර් 10 ගාණක් එහා තියෙන පෝටෝරිකෝ කියන තැනට. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. එයා ගියේ ජූනි 16 නෙවෙයි ජූනි 6 වෙනිදා. එහෙම ගිහින් තියෙන්නේ අර 6-4 නොදත් පුංචි දරුවව තනියම දාලායි. ඒ ගෙදරට අනවසරෙන් කවුරු හරි ඇතුළු වුණාද කියලා දැනගන්න ගිය පොලිසිය CCTV කැමරාවෙන් දැක්කේ දවස් 10කට පස්සේ ගෙදර ආපු ක්‍රිස්ටේල්වයි. මේ පිළිබඳව පොලිසිය දැනගත්තා කියලා ක්‍රිස්ටේල් තාම දන්නේ නැහැ. දැන්වත් ඇත්ත කියන්නේ නැත්නම් අපේ විමර්ශන තවත් දරුණු වෙයි කියලා පොලිසිය කිව්වහම පස්සේ ඇය ඇත්ත කියන්න ගන්නවා. එසේ ක්‍රිස්ටේල් කළ පාපෝච්චාරණය මෙයයි. 1992 ස්පෑනිෂ් පවුලක ඉපදෙනවා ක්‍රිස්ටේල්. පසුව US කෝලෙජ් ග්‍රැජුවේට් කෙනෙක් වෙලා එහිම පුද්ගලයෙකු සමග ආදර සම්බන්ධතාවක් ඇති කරගෙන විවාහ දිවියට එළඹෙනවා. ඔවුන්ට ගැහැණු දරුවෙක් ඉපදෙනවා. ඒ දරුවා ඉපදිලා ටික දවසකින්ම මොවුන් දික්කසාද වෙනවා. එම ගැහැණු දරුවාගේ සම්පූර්ණ අයිතිය ක්‍රිස්ටේල්ට ලැබෙන අතර ක්‍රිස්ටේල්ගේ අම්මා ඒ දරුවාව බලා ගන්නවා. අම්මා කෙනෙක් දරුවෙක්ට කරන කිසිම දෙයක් ක්‍රිස්ටේල් කරලා නැහැ. මේ අතරතුර තව පුද්ගලයෙකු සමග සබඳතා පැවැත්වූ ක්‍රිස්ටේල් ප්‍රෙග්නන්ට් වෙනවා. මේ නිසා තරහගත් ක්‍රිස්ටේල්ගේ අම්මා පළවෙනි දරුවත් අරගෙන ගෙදරින් යනවා. එහෙම ක්‍රිස්ටේල්ට ලැබුණු දෙවෙනි දරුවා තමයි දැන් මිය ගිහින් ඉන්න ජෙයිලින්. දවසක් Taman දවස් දෙකකින් ගෙදර එන බව පවසා අල්ලපු ගෙදර කෙනාට ජෙයිලින්ව බාර දීලා ගිය ක්‍රිස්ටේල් දවස් 6ක් වෙලත් ඉන්නේ නැතුව ඉඳලා තියෙනවා කියලා පොලිස් වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. අම්මා හිටියත් අනාථ දරුවෙක් වගේ තමයි ජෙයිලින් හැදිලා වැඩිලා තියෙන්නේ. මෙවන් දේවල් කිරීම පුරුද්දක් වශයෙන් ගත්ත ක්‍රිස්ටේල් ජූන් 6 වෙනිදා දරුවට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකම කරනවා. ඒ මොකද්ද කියලා දන්නවද යාළුවනේ? තම දරුවව තොටිල්ලේ නිදි කරවලා ළඟ කිරි බෝතලයක් විතරක් තියලා ඇය තම පිරිමි යාළුවන් සමග ට්‍රිප් එකක් යනවා. ක්‍රිස්ටේල් ගෙදරින් ගිය ටික වෙලාවකින්ම ජේලින් නැගිටලා බඩගින්නේ අඬන්න ගන්නවා. ඒ පුංචි පැටියා මෙහෙම බඩගින්නේ ඇඬුවේ දවසක් දෙකක් නම් නෙවෙයි. ඒ දවස් 7ක් විතර වෙන බව මරණ පරීක්ෂණ වාර්තාව කියනවා. ඒ දරුවා මෙහෙම අඬ ඉන්න ඒ වෙලාවේ තමයි විනෝදචාරිකාවගේ ක්‍රිස්ටේල් Facebook එකේ තම ඡායාරූප අප්ලෝඩ් කර ඉඳලා තියෙන්නේ. පන පිටින් ඉද්දිම අපාය දුක් විඳපු ඒ දරුවා කරපු දෙයකින් මේ මුළු ලෝඹ කැළඹුණා. අම්මා තියලා ගිය කිරියකවත් අරන් බොන්න දන්නේ නැති ඒ පුංචි පැටවා තමන්ගෙම මලපහ ආහාරයට ගන්නවා. කවුරු හරි ඇවිත් උස්ස ගන්න නැති වෙයිද? කෑම ටිකක් දෙන්නේ නැති වෙයිද කියලා හිතපු ඒ දරුවට ඉතුරු වුණේ
රැවටීම විතරයි. මෙසේ පණ පිටින් අපාය දුක් විඳපු ඒ දරුවා ජුනි 9ත් 13ත් අතර අපෙන් සමුගන්නවා. නටන නාඩගම් හැම එකක්ම නටලා ඉවර වෙලා දවස් 10කට පස්සේ ක්‍රිස්ටේල් ගෙදර එනවා. ජේලින් මැරිලා ඉන්න එක දැකලා ක්‍රිස්ටේල් හොඳටම බය වෙනවා. මෙච්චර දවසක් නොකා නොබී ඉඳලා ඒ දරුවා පණ පිටින් ඉඳී කියලා ක්‍රිස්ටේල් බලාපොරොත්තු වුණාද දන්නේ නැහැ යාළුවනේ. ගෙදර ඇවිත් විනාඩි 11කට පස්සේ ක්‍රිස්ටේල් පොලිසියට කෝල් කරලා අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි පොලිසිය එතනට එන්නේ. මං ආරම්භයේදී කිව්ව හැම දෙයක්ම වෙන්නේ. පොලිසියට කෝල් කරන්න කලින් විනාඩි 11 ක්‍රිස්ටේල් දුක් වුණා කියලා යාළුවනේ ඔයාලා හිතන්නේ. එහෙම නෑ යාළුවනේ. ක්‍රිස්ටේල් දරුවගේ ඇඳුම් මාරු කරලා මල මුත්‍රා වැදුන තැන් ටික පිරිසිදු කරලා ගේ අස් කරලායි තියෙන්නේ. අම්මා කෙනෙක්ගේ ආත්මහත්‍යාකාමීත්වය නිසා ජේලින් මැරුණා කියන නිවුස් එක ලෝක පුරාම වෛරල් වෙන්න පටන් ගත්තා. ඔක්තෝබර් 22 ක්‍රිස්ටේල්ව උසාවියට ඉදිරිපත් කරා. ක්‍රිස්ටේල්ගේ ලෝයර් කියන්නේ ක්‍රිස්ටේල් තම පෙම්වතාගෙන් වෙන්වීමෙන් පසු ඇයට මානසික පීඩනයක් තිබූ බවත් ඒ සඳහා ප්‍රතිකාර ගත්තද එය මගින් නැවැත්වූ බවත් එසේ නැවැත්වීම හේතුවෙන් ජේලීන්ට මේ වගේ අකරතැබ්බයක් සිදු වූ බවයි. ක්‍රිස්ටේල්ට විරුද්ධව කතා කරන්න ආපු ලෝයර් තරහ හා දුක මුසුව ඇස්වල කඳුළු පුරවාගෙන මෙහෙම කියනවා. ක්‍රිස්ටේල් එම විනෝද චාරිකාව මුල් දින 4 එක් පිරිමි පුද්ගලයෙකු සමගත් ඉතුරු දින ටික තවත් පිරිමි පුද්ගලයෙකුත් සමගත් ගිහින් තියෙනවා. ඒවා ප්ලෑන් කරන්න පුළුවන් වෙච්ච ක්‍රිස්ටේල්ට තම දරුවව කවුද බලාගනී කියලා හිතාගන්න බැරි වුණා කියන එක කොහොමද විශ්වාස කරන්නේ? මේක ප්ලෑන් කරලා කරපු මිනි මැරුමක් කියලා ඇය කියනවා. අධිකරණයේදී ක්‍රිස්ටේල්ට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. මගේ දරුවා ජේලිනුත් දෙවිවරුත් මට සමාව දුන්නා. ඔයාලත් මට සමාව දෙන්න කියලා ක්‍රිස්ටේල් කියනවා. මේ සියල්ල අහගෙන හිටපු විනිසුරුතු ඔහු හිතක් පපුවක් නැති මෙම ක්‍රිස්ටේල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා. ජේලින් විඳපු දුකින් 90%ක්වත් ක්‍රිස්ටේල්ට ලැබෙන්නේ නෑ යාළුවනේ. ඇයිනම් හිරගෙදර තුල කෑම තියෙනවා. ඒ ජේලින්ට කෑම හම්බ වුණේ නැහැ. එයා මිය ගියේ බඩගින්නේ ඉඳලා. ඉරිසන් සත්තු උනත් තමන්ගේ පැටියව ආරක්ෂා කරන එක අපි ගොඩක් තැන්වලදී දැකලා තියෙනවා. ඒත් මිනිස් වෙසින් ඉන්න මේ යක්ෂණිය නිසා ඒ කුඩා දරුවගේ ජීවිතය අහිමි වුණා. තමන්ට දරුවෙක් නොලැබෙයිද කියලා ප්‍රාර්ථනා කරන මිනිස්සු අතරමයි මේ ක්‍රිස්ටේල් වගේ අයත් ඉන්නේ. තමන්ට දරුවෙක් කිපා නම් ගැබ් නොගෙන ඉන්න කොච්චර දෝ ක්‍රම තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා නටන නාඩගමක් නටන්න තිබ්බා. එහෙමත් නැතිනම් ඉපදුන දරුවා එපා කියලා හිතුනොත් USA වල child adopt centers නැතුවම නෙමෙයි ඒ වගේ තැනකට බාර දෙන්න තිබ්බා. ක්‍රිස්ටේල්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා නැති වුණේ පුංචි ජේලින්ගේ ජීවිතයයි. So my dear friends, ඔයාලා මේ ගැන මොනවද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකම් බායි.